ගෙට එන්න. තෝ හිතුවද තෝත් එක්ක සතුන් සමාගම් පවත්වන්න ආවේ කියලා? මම්මි දැන් මොකක්ද ප්‍රශ්නේ? තෝ තොත්ත බබා. තොපි රෙදි අඳන්න මගේ කොල්ලගේ මරණය වන්දිය ගන්න හදන්නේ. මං ඉල්ලපු වන්දියක් නැහැ අම්මේ. හමුදායි මහත්තුරු කියලා අපිව කොළවලට අත්සන් කරේ. තොපි මගේ කොල්ලව මරාගෙන හිතේ ඇති. ඒ සල්ලි වලින් ලොකුවට ජීවත් වෙන්න. මේ අම්මේ මට ඕනි වන්දියක් නැහැ. මගේ මේ බඩේ ඉන්න ළමයා අනාථ වෙන්න නොදී හදාගන්නයි මට ඕනේ. යන්න. ඔව් අර ඇවිල්ලා ඉන්නේ පෙරහැරම්ම. සහ ගහන කතා කියන්නේ නැතුව යන්නකෝ අම්මේ. මම ළමෙක් හම්බෙන්න ඉන්නේ ගෑණි. බැලි යක්කොත් යනගනි. හිතන්න එපා. ගමේම උන්ගේ කුණු හතර ගුහාවේ ළඟින් ආවා කියලා. අපි දන්නවත් ඔගේ අම්මගේ කැරට්ටුව. පාන්සල් කාලා ආන්තිමට රට ගිහිල්ලා ලෙඩ හදන් මැරුණ වෙච්චි. ඒ විතරක් නෙමෙයි. තොගේ අයියාගේ හැටිත් දන්නා පන්සල් පාළුවා. මම මේ අන්තිම වතාවට කියන්නේ මගේ කොල්ලගේ වංශසාලයෙන් සතයක් හරි අරන් තියුණා. මං තෝයි තොගේ පන්සල් පාළුව අයියායි දෙන්නව තියන්නේ. කරටි. මේ කතා කරන බඩ කඩਿੱත්තුවා ඊට කතා කරගත්තා නම් නෑ හොඳ. ඇයි? උඹද මේකේ හොරමිනියා? උඹ මොන හුත්තෙක් දැකෝ? මේ ඈ? උඹ පොඩ්ඩක් පැත්තට ඉඳ බං අනුන්ගේ හුත් වලට අතනොදා. අනේ ඒගොල්ලන්ට යන්න දෙන්න අයියේ. යන්නේ ඒකට? අනේ නවත්තන්න අයියේ. මේ පැත්ත බලලා පෙති ගාලා ඉන්න. පරන්න. ඉබිනංගේ තරහ වෙන්න එපා. මුන් දේශීමව පැන්නා. ඒ හින්දා ඥාති සංග්‍රහයක් ගැන බලන්න නැතුව නෙලන්නු නෑ. අම්මේ සංඝගේ වන්දිය මට ඕනේ නැහැ. අම්මා එක ගන්න. දැන් මෙතන යන්නකෝ. බල උද්දෙන්. මල්ලි මල්ලි දීවේ මල්ලි. නෑ පැත්ත බලන්න.